හයි ගයිස් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකකට. මෙච්චර කාල වීඩියෝ එකක් ගේන්න පරක් වුණාට මට සමා වෙලා මට කියන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මේ තමයි ඇනිමි ලෝකා. කලින් එපිසෝඩ් එකේ අවසාන උනේ ආතර් ටෙසියාව ඒ රාජධානියට ගිහිල්ලා දැම්මට පස්සේ ආතර් ගාඩ්ල සෙට් එකක් අල්ලගෙන තැනකින්. එහෙනම් එතනින් ඉස්සරහට අපි දැන් කතාව බලමු. උඹ අපිරිසුදු මිනිහා මේ එන්න හොඳ නෑ. උඹ ආතර් හිතනවා මේක නම් ඇත්තටම හොඳ නෑ. ඇත්ත වශයෙන්ම ටෙසියා එලිෂන් රාජධානිය කෙනෙක්නේ. මම මගේ ආරක්ෂාව අඩු කරා. එයා හානියක් නොවන නිසා. අපරාධේ මට මීට වඩා කල්පනාකාරී වෙන්න තිබුණා. මුරකාරයෙක් කෙනා මූව මරන්න. ටෙසියා මැද්දට පැනලා ගිනා. එයා කිසිම වරදක් කරේ නෑ. එයාට යන්න දෙන්න. ඒත් එක මුරකාරයා ගිනා. ඌ භයානකයි හරින ඌගේ අනිත් වර්ගයා වගේම. එයා භයානක නෑ. එයා මගේ ජීවිතේ බේරුවා. ඒ නිසා නිදාස් කරන්න. මුරකාරයා කියනවා උඹ කාලකන්ණි මිනිහා උඹ උදව් කරනවා වගේ රඟපාලා එයාගේ මනස වෙනස් කරා නේද? ඒත් එක්කම වයසකට ඇවිල්ලා පෝටල් එකකින් මතුවෙන ගම වහම ওই මිනිස්සයා නිදාස් කරනවා. ඒත් එක්කම ටෙසියා ආතර ළඟට ඇවිල්ලා ඔයාට තුවාලද? මේක නම් හරි නෑ. මිනිසුන් නූ පවණින් ඔහු අපේ සතුරෙක් නෙවෙයි. ඒත් එක්ක මෙතනට ආපු වයසකට ඇවිල්ලා කියනවා හොඳයි අතුරුදහන් කුමරිය ආයෙ ඇවිල්ලා මුලේච්ච මිනිසෙකු සමග අපි මොකද හිතන්න ඕනේ? ඒත් එක්කම ඩයල්ලේ කියනවා මං තමයි හිටපු පාලක එලිෂන් වල මං කෘතඥතාව පළ කරන්න කැමති. මගේ විනිබිරිය වන එලිෂන් වල කුමරියව ආපහු ගෙනල්ලා දුන්නාට. ආතර් කම්පියුටර් වෙලා මොකක් කුමාරිකාව? ආතර් ටෙසියාගෙන් අහනවා ඒක ඇත්තද? අර ඩයල් එක ඔයා යාට කිව්වේ නැද්ද? මං හිතුවේ මං යාට කිව්වා කියලා. ආතර් කියනවා ඔයා අනිවාර්යෙන් මේක කළේ නෑ. ආතර් හිතනවා මං කවදාවත් හිතුවේ නෑ එයා මේ වගේ කෙනෙක් කියලා. ඒත් එක්කම දැන් ටෙසියාගේ අම්මයි තාත්තා එනවා. ටෙසියා ගිහිල්ලා ඒ කට්ටිය බදා ගන්නවා. ටෙසියා කියන මට ඔය කට්ටිය ගොඩක් මතක් වුණා. ඒත් එක්කම ආතර් හිතනවා මවුන් එලිෂන් වල රජු සහ රජිනිය වෙන්න ඕන. එලිෂන් වල රජතුමා ආතර් දිහා බලලා කියනවා ඇයි මෙතන මිනිස් ළමයෙක් ඉන්නේ? ආරක්ෂක මොකද කරන්නේ? ඔව් අත්අඩංගුවට ගන්න. අර වයසේ ඩයල් එක කියනවා මං තමයි කිව්වේ එපා කියලා. මේ ළමයා තමයි ටෙසියා බේරගෙන ගෙනාවේ. ඒ නිසා දඩුවම් කිරීම සුදුසු නෑ. ටෙසියාත් කියනවා මෙයා මගේ ජීවිතේ බේරුව නිසා මෙයාට මාලිගාවේදී හොඳින් සලකන්න ඕනේ. රජු කියනවා මොකක් මිනිහෙක් මාලිගාවේ? ටෙසියා කියනවා මං ඔයාට හැමතැනම පෙන්නන්නම්. ආතර් රේත් කියලා කියද්දිම අවුලක් නෑ නේද තාත්තේ කියලා තාත්තා දිහා නපුරු විදිහට බලනවා. ටෙසියාගේ සීයා කියනවා කොළුව ඔයාටයි මටයි පස්සේ වාඩි වෙලා කතා කරන්න තියෙනවා. ආතර් මේ මිනිහා දිහා බලලා හිතනවා සිත් ගන්නසුලි මට අසීමිත බලයක් දැනෙනවා. ඊට පස්සේ ටෙසියා ආතරත් ඇදගෙන මේ පැත්තෙන් ගියාන දුවගෙන එනවා. ආතර් වටපිට බලන ගමන් හිතනවා මේක තමයි එලිෂන් රාජධානියනේ. ඒත් එක්කම වටේ ඉන්න එෆ්ලා ආතර් දිහා අමුතු විදිහට බලනවා. ආතර් හිතනවා මං කියව පොත් නිවැරදි. මිනිසුන් සහ එල්ෆ් අතර ගැටුම් පවතිනවා. ආතර් ටෙසියා දිහා බලලා ඇය හරිම අසාමාන්‍යයි. මම කලින් දැක්ක වුණ මට හිතා ගන්න බෑ මොකක්ද ඒ අදහස් කරේ කියලා. ඒත් එක්කම ආතරට අර මානකෝ එකකින් එන වේදනාව ආයෙත් එනවා. ආතර් හිතනවා මොනවා වුණත් මගේ ආරක්ෂාව පහත් කරන්න නම් බෑ. ආයෙත් ඒත් එක්කම ටෙසියා ආතරත් එක්ක මාලිගාවට එනවා. මාලිගාවේ ඉන්න සේවිකාව කියන ඔය ආයෙත් දකින්න ලැබුණ සතුටක් ප්‍රින්සස් ටෙසියා. ටෙසියා ආතරව පෙන්නලා කියනවා මෙයා තමයි මගේ ජීවිතේ බේරගත්තේ. ඒ නිසා මෙයාට හොඳින් සලකන්න. සේවිකාව සෙට් එක බයලා වගේ බලන් ඉන්නවා. ටෙසියා කියනවා මෙයා නරක කෙනෙක් නෙවෙයි. ටෙසියා අහනවා ආතරෙන් අපි කොහෙන්ද පටන් ගන්නෙ? නිදා ගන්නවද, කෑම කනවද, නැත්නම් නා ගන්නවද කියලා අහද්දී ආතර් කියන ඔක්කොටම කලින් මට ඔයාගේ අම්මයි තාත්තත් එක්ක කතා කරන්න ඕනේ. වෙච්ච දේවල් ගැන. ඒත් එක්කම සීන් එක කටන කට්ටිය මින්දන කතා කරන දර්ශනයකට. රජතුමා කියනවා හරි ඔයාට මොනවද කියන්න තියෙන්නේ? එතකොට ටෙසියා කියන අයිවා හිටගෙන ඉන්නේ. මෙතන ඕනි තරම් පොටු තියෙන ඉඳ ගන්න. ටෙසියා කියනවා තව කෑම බීමක් ගේන්න. රජතුමා කියනවා හරි එහෙනම් අපි මුලින්දම පටන් ගමු. මගේ නම තමයි ඕඩුවන් නෙරලන්. එල්ෆර් රජතුමා. ටෙසියාගේ තාත්තා. මේ තමයි ටෙසියාගේ මව කුයින් මාරියෝ එලලන්. වයසේ ඩයල් එක. මම විලියම් එලලන්. සහ ටෙසියාගේ සීයා. ඒත් එක අපේ ගා කියන මගේ නම තමයි ආතර් ලෙව්වි. මම සේපෙන් රාජධානියේ ග්‍රාමීය ප්‍රදේශයකින් පැමිණි. මේ සිටීම ගෞරව මගේ තත්ත්වය මෙතන ගැලපෙන්නේ නෑ තමයි. මට මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි. ඒත් එක්කම රජතුමා කියන ඔයා හොඳ උගත් කොල්ලෙක් වගේ. දැන් ඔයාගේ පැත්ත ඔයා පැහැදිලි කරන්න. ආතර් පැහැදිලි කළා. පවුලෙන් වෙන් වුණු විදිය. ඇයි සමහර විස්තර නැතුව ඒත් එයා බොරු නම් කිව්වේ නෑ. ටෙසියා හම්බුන විදිය කිව්වම තාත්තටියක් වෙනස් වුණා. රජුට හොඳටම මල පැනලා මොකක් වහල් වෙලෙන්ද මේ ජරා මිනිස්සු මේක පිටිපස්ස ඉන්නවා කියලා මම දැනගත්තා. ඒත් එක්කම ටෙසියාගේ සීයා ඉතින් ඔයා කියන්නේ ඔයා පැහැර ගැනීම දැක්කා. ඊට පස්සේ කොහොම හරි ඇයව බේර ගන්නවා සමත් වුණා. එතකොට ඔයා වගේ ළමයින්ට මොනවද කරන්න පුළුවන්? ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරාද? නැත්නම් ඔයා වැන්දද ඇයව නිදහස් කරන්න කියලා? ආතර් වැඩ වගේ කියනවා ඒ දෙක එකක්වත් නෙවෙයි. මම ළමයෙක් තමයි ඒත් මම මායාකාරයෙක්. ඒත් එක්කම රජතුමා කියනවා ඔයා කියන්නේ දරුවෙක්ගේ මැජික් ඇති වුණාද මගේ දුව බේර ගන්න? ආතර් කියනවා ඒක තමයි ඇත්ත.
එසිය සතුටින් කියන ඔය අය කට්ටියත් එක්ක සටන් කරා නේද? එක්කම තියෙන මොනකාරේ අඩු අදින ගම මොනතරම් විකාරයක්ද? මං විශ්වාස කරන්නේ නැහැ තමුන් වගේ කෙට් එක කරන්න පුළුවන් කියලා. තමුන් කුමරියෝ රවට්ටන්න නැති අපේ රාජ්‍ය රින්ගන්න. එත්තම එසිය ඇති. මං තමුසේ රායපාරක් කියන්නේ. තමුසේ කඩුව පැත්තට ගන්නවා. එසිය කියනවා මට ඇහුණා මාව විකුණනවා කියලා. ඊට පස්සේ රජතුමා කියනවා ටිකක් කල්පනා කරලා මං ආව විශ්වාස කරනවා. ආතර රජතුමාට කියනවා මට වාගෙන් දෙයක් අහන්න තියෙනවා. මං කිව්වා වගේම මටත් පහර දුන්න මංකොල්ලකාරයෝ. ඒකයි දැන් මම මෙහෙ ඉන්නේ. මට එක ඉල්ලීමක් තියෙනවා. මගේ පවුල සමග මට ආයෙ එක් වෙන්න ඕන. මට තේරෙනවා ඔයා ටීචර් ගෙනාපු හින්දා ඒ වෙනුවට ඔයාව ගිහින් දාන්න කියලා නේද කියන්නේ. අපි මුලින්ම ඔබ වගේ මිනිසුන්ගෙන් ඒ අත්දැකීම් ලැබුවෙන් පසු ඔබ හිතනවාද මිනිසුන්ගේ කෘතඥතාව පෙන්නයි කියලා? ආතර රජෝ ටෝක් කරන ගමන් කියනවා ඔව් හරියටම හරි. එල්ෆ් මිනිසුන් කියන්නේ මිනිසුන් පහත් ම්ලේච්ඡයන් කියලා නම් එහෙනම් මං විශ්වාස කරනවා ඔවුන් තමන්ව පහත් නොකරන බව. මේ තරම් පහත් ආකාරයෙන් ක්‍රියා කිරීම වුන් කරයිද? ඒ ටික ඇහුවට පස්සේ රජු කොර වෙලා යනවා. ඒකටම හරියන්න. ඊට පස්සේ රජතුමා කියනවා එයාට එතන කාරණාවක් තියෙනවා. මටත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒත් මට අතීතය අමතක කරන්න බෑ. අපේ ජාතින් දෙක අතර සිදුවුණු දේවල්. ඒත් එක්කම රජු කියනවා වඩාත් පැහැදිලි කාරණාව නම් ටෙලිපෝට් ගේට්ටුව විවෘත වන්නේ ජාතින් තුනේ රැස්වීම තියෙනකොට විතරයි. සෑම වසර 7කට වරක්. ආයෙක විවෘත වෙන්නේ තව අවුරුදු 5කින්. ආතර හිතෙනවා ඒක නම් ගොඩක් දිගයි. රජතුමා කියනවා මිනිහෙක්ට අප සමග මෙච්චර කාලයක් ජීවත් වෙන්න දෙන්න බෑ. ඔබ ආරක්ෂිතව ගෙදර යවීමට මං ආරක්ෂක කණ්ඩායමක් සූදානම් කරන්නම්. ස්තුතියි උතුමාණනි. ආතර හිතනවා අන්තිමට මට ගෙදර යන්න පුළුවන්. රජු කියනවා හෙට උදේම යන්න සූදානම් කරන්නම්. කතා කරලා ඉවරනකොට ආතරට ආයෙත් අර වේදනාව වෙනවා. ඒත් ඔක්කොම පිට වෙලා ඇද්දි ආතර දිහා වයසක මිනිස්සයා බලන් ඉන්නවා. මොකක් හරි දන්නවා වගේ. ඒත් එක්කම සීනියර් ෂිෆ්ට් වෙනවා ආතර නාන දර්ශනයකට. ආතර හිතෙනවා ඒකේ එන්නේ නරක අතර හැරෙනවා. මට මොකද්ද වෙන්නේ? මම මොනවද කරන්න ඕනේ සිල්ලියා? මට උදව් ඕන. ටික වෙලාවකට පස්සේ ආතර එළියට ඇවිල්ලා හවස් කාලේ හැමන හුළඟ වේදනා තරමක් අඩු කරයි. වැඩි කාලයක් මට මේක දරා ගන්න බෑ. මට දැනගන්න ඕනේ මේකට මොකද්ද හේතුව කියලා. ඒත් එක්කම ආතර දකින්න ටෙසියා එයාගේ දෙමාපියත් එක්ක සතුටින් ඉන්නවා. ඒත් එක්කම ආතර කල්පනා කරනවා රෙනෝසා ඇලිස් කොහොමද දන්නේ? මං හිතන්නේ අවුලක් නෑ. එයාලා ශක්තිමත් නේ. අපි නැවත එක්ක විට එයාලා මෙහෙම පිළිගනීද? හරිම උණුසුම් හා සැනසෙලිදායක. ඒක හිතා ගන්නත් අමාරුයි. ඊට පස්සේ ආතර කොරිඩෝර දිගේ යද්දි ඉන්න කියලා ටෙසියා කෑ ගහගෙන එනවා ළඟට. ටෙසියා ආවට පස්සේ ආතර කියනවා කුමරියේ කාලේට බාධා කරන්න මට හරිම කනගාටුයි. ටෙසියා මට ඔහොම විහිළු කරන්න එපා. ඒත්තම දෙන ටික වෙලාවක් කතා කරගෙන ඉද්දි එකපාරටම ටෙසියා පැත්තට මොකක්ද කියනවා. ඒත් එක්කම ආතර ඒක අල්ලගෙන ඒකේ උපකෙනාගේ පැත්තට දුවගෙන ගිහිල්ලා පහින් පාරක් ගහනවා. බලද්දී ටෙසියාගේ සීයා මොකද්ද ඔයා හිතුවේ? ඔයාගේ මිනිමිරිය මරන්නද? ඒත් එක්කම ටෙසියා සීයා කියන ඔයා හිතන දේකින් මරන්න පුළුවන් කියලා. ආතර අත දිගහැරලා බලද්දී ඒකේ කලාම ඉදිරි විතරයි ඉන්නේ. රඩැල්ලේ කියන මං ගොඩක් පැහැදෙනවා වගේ සහජ බුද්ධිය ගැන. ඇත්තටම ඔයා වුන්ට විරුද්ධ සටන් කරා. ඔයා පුහුණු වෙනව නේද? ඉතින් මොකද්ද ඔයා මාව පරීක්ෂා කරාද? ටෙසියා කෑ ගහලා කියන ඔයා ඔය සැක කරන එක නතර කරනවද කියලා. ඒත් එක්කම රඩැල්ලේ කියන ඔයා හිතනද මට මේ වගේ විකාර කරන වෙලාවක් තියෙනවා කියලා. අතරන ඇයි ඔයා එහෙනම් මෙහි ඉන්නේ? ටෙසියාගේ සීයා කියන මම මෙතන ඉන්නේ මට ගොඩ කාලෙකින් මේ වගේ රසවත් කෙනෙක් හම්බුනේ. ඒක කියලා ඉවරනත් එක්කම මැජික් වලින් කඩුවම වල ආතරට දෙනවා. ටෙසියා මැජික් වලින් පැත්තට උස්සලා තියලා දෙන්න සටනට සූදානම් වෙනවා. මුලින්ම ආතර ෆයිට් කරන්න පටන් ගන්නවා. ඒත් අර ගහන හැම පාරක්ම බලක් කරන ගමන් කියනවා නරක නෑ කොල්ලෝ. ආතර හිතනවා ශක්තිමත්. මානසාම චලනය සමග වුවද ඔහු මට වඩා වේගවත්. මම ඔහුට වඩා වේගවත් වෙන්න ඕනි කියලා හිතනවා ආතර. අත්තා ලැබුණ ගමන් ආතර පාරක් ගහනවා. ඒත් එක්කම ඩයල් එක කඩුව කඩලා දානවා. කඩුවේ කැලේ ටෙසියා පැත්තට විසිකෙද්දී ආතර ගතේ තිබ්බ ඉතුරු කඩු කැල්ල ඒකට විසික් කරලා ටෙසියා බේර ගන්නවා. ඒත් එක්කම ආතර මැජික් වලින් පහර දෙන්න පටන් ගන්නවා. ඒ ඇස් මට මතක් කරලා දෙන වරක් පිටියේ තිබුණ යන මොර්ගියෝ පිරිසුදු සාද බුද්ධිය ඇස්. ඒකින් කියන්නේ අවසාන පහර දීමට සූදානම් බව. මැජික් බලයෙන් ආතර පස්සට විසික් කරනවා. ආතර වටුන ගමන් ආයෙත් දුවගෙන ඇවිල්ලා ඔලුවට පහරක් ගහනවා. ඔයසක ඩැල්ලේ කියන මං හිතුවේ මට වඩා හොඳයි කියලා. ලෑස්ති වෙන්න දෙවෙනි වටේට. ටෙසියා පිටිපස්සෙන් ඇවිල්ලා පස්ස මිරිකනවා. සීයේ ඔයා හොඳටම ආතට හිරියර කරනවා. මං යාට ලේසි වුණා නම් එයා තාම මට හිරියර කරා. ඒක අහලා ආතර කියන ඔයා එහෙම හිතන එක ගැන අහන්න ලැබුණ සතුට. මිරිය නොතුමාණනි. ඇත්තටම මට එහෙම දැනෙනවා නම් ඔයා මගේ ආදුනිකයා වෙන්න. ඉතින් කොල්ලෝ ඔයා පිළිගන්නවද? ආතර ඔයා ඇත්තටමද කියන්නේ? ඩැල්ලේ කියනවා මම මේ වගේ යෝජනා සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ආතර කියනවා මට කියන්න අමාරුයි. මං ඉන්නේ දන්නේ නැති තැනක. මගේ දෙමාපියන් මං ජීවිතුන් අතර ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. හරි එහෙනම් ඔයාට ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් නම් මගේ යෝජනා පිළිගන්න ලේසි වෙයි නේද? ආතර සිරාවටම ඒත් එක්කම ආතරට ආයෙත් අර වේදනාව වෙනවා. අර ඩයල් එක ළඟට ඇවිල්ලා කියනවා මං හිතුව විදිහටම මට පේන විදිහට ඔයා තිරිසනුන්ගේ උරුමය රැගෙන වගේ මගේ ගෝලය වෙන්න. එතකොට ඔයාට යහපතක් වෙයි. ඔයා ඒක නොකරන්නේ නම් ඔයා මැරි.
එතනින් මේ එපිසෝඩ් එක ඉවරලා යනවා. මං හිතන් ඉන්නේ My Hero Academia ගේන්න. ඔකට කැමති නම් කමෙන්ට් කරන් යන්න. ඔක කැමැත්තම තමයි ගේනවද නැද්ද කියලා තීරණය කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකට subscribe කරන් සෙට් වෙන්න.